ආයුබෝවන් චූටිකඩ YouTube නාලිකාවට ඔබ සම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි ඔයාලට අරගෙන ආවිල්ලා තියෙන තට්ටු දෙකක නිවසක් ගැන විස්තර. අපි බලමු මේ නිවස ගැන විස්තර මොනවද කියලා. මේ නිවස පිටරට තියෙන කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම දම්පි කියන ප්‍රදේශයේ නිවස තට්ටු දෙකකින් සමන්විතයි. අලුතෙන් ඉදිකරපු නිවසක් තමයි මේ නිවස. නිවස පර්චස් 10 පොයින්ට් ගානක තාප්පකින් වට කරපු ඉඩමක තමයි ඉදි වෙලා තියෙන්නේ. ඉතින් එළියේ ගේට්ටුවක් දක්නට ලැබෙනවා. අපි බලමු නිවස ඇතුළ ගැන විස්තර ටිකක්. නිවස ඇතුළේ ටයිල් පොළවක් දක්නට ලැබෙනවා. නිදන කාමර දෙකක්, අංග සම්පූර්ණ ඇටච් බාත්රූම් එකක්, සාලය, කෑම කාමරයක්, ටීවී ලොබි එකක්, මුළු තැන්ගෙය, විශාල වෙරන්ඩාවක් වගේ දේවල් දක්නට ලැබෙනවා. ඉතින් මේ නිවසට ප්‍රජාජල සම්පාදනය, නල ජලය කියන පහසුකම් දෙකම දෙක ගන්නට පුළුවන්. ඉතින් යාළුවනේ මේ නිවසට නිරවල් ඔප්පුව තියෙනවා. නිරවල් සින්නක් ඔප්පු දක්නට ලැබෙනවා. උඩ තට්ටුව ගැන අපි කතා කරමු. උඩ තට්ටුව බිත්ති බැඳලා තියෙන්නේ, වාලය ඉදි කරලා තියෙන්නේ. සමුද්‍රව්‍ය දාගෙන තමයි මේ නිවස ඉදි කරලා තියෙන්නේ කියලා අයිතිකරු අපිට කියනවා. ඉතින් අයිතිකරු මේ නිවසට වටිනාකම කියන්නේ ලක්ෂ 130ක් වගේ මුදලක්. ඉතින් කොළඹ දිස්ත්‍රික්කයෙන් තට්ටු දෙකක නිවසක් මේ වගේ ලක්ෂ 130ක් වගේ මුදලකට ගන්න ලැබෙනවා කියන්නේ ඒක ලොකු වාසියක්. හරි, අපි දැන් කතා කරමු නිවසේ බාහිර වටපිටාව ගැන. නිවසේ ඉඳන් මීටර 600ක් දුරෙන් 203 දාම්පිය හොරගල කියන බස් මාර්ගයේ පිටලා තියෙනවා. 125 190 බස් මාර්ගයට කිලෝමීටර් 2ක් පමණ තියෙනවා. NSBM හරිත සරසවියට කිලෝමීටර් 2යි. මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 2ක් පමණ තියෙනවා. ඉතින් ගොඩක් නිස්කලංක පරිසරය තමයි මේ ඉඩම පිටලා තියෙන්නේ. නිවස ගැන විස්තර දැනගන්න අවශ්‍ය නම් තිරිය දිස්වෙනවා දුරකථන අංකයක්. ඒකට අමතන්න. ඔයගලන්ට පුළුවන් නිවස ගැන තවත් මොනවා හරි තොරතුරු තියෙනවා දැනගන්න. ඊට අමතරව මේ ගණන් සාකච්ඡා කරගන්න පුළුවන්. ඉතින් ඉතා ඉක්මනින් නැවතත් වීඩියෝ එකක් අරගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ වීඩියෝ එකෙන් අපි අරගෙන ඉන්නේ නිවාස, දීපල ඉඩකඩම්, යාන වාහන, භාණ්ඩා සේවා ගැන විස්තර. අපගේ channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, like කරලා comment කරලා share කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා. ජයග්‍රාහී කාලයක් වේවා කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා.